උමන්දාව විශ්ව ගම්මානයේ යනු පරම පූජනීය සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින් වහන්සේගේ දැක්ම අනුව බිහි වූ දහම සහ පරිසරයේ මුසු කළ 100% ස්වයංපෝෂිත ආදර්ශ ගම්මානයකි. මෙහි ප්‍රධාන අංගය වන්නේ විෂ රහිත කාබනික ගොවිතැන වන අතර එමගින් ගම්මානයට අවශ්‍ය සියලුම ආහාර නිෂ්පාදනය කරමින් පසට හානියක් නොවන තිරසාර ක්‍රමවේදය අනුගමනය කරයි. සාපේක්ෂව වෙනත් බෞද්ධ පූජනීය ස්ථානවල දැකිය නොහැකි ප්‍රායෝගික අංගයන්ගෙන් යුක්ත වෙයි. එහෙම කියන්න හේතුව වන්දනා පුදබිම තුල පමණක් පාවහන් ගලවන ලෙස පුවරු සවිකර තිබීමයි. එය තරමක් විශාල පුදබිමක් වන නිසා බැතිමතුන්ට පහසුවක් සලසා දෙයි. ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වීමට තිබෙන ස්ථානයෙන් නොව අපි ඇතුළු වීයේ රතගාල සමීපයෙන්ම ඇතුළු වීමට ඇති බූමළුව හරහා. විශ්ව ගම්මානයේ ඇති සියලුම ස්ථාන මෙම පුවරු මගින් පෙන්වා දෙයි. නමුත් හදිසියෙම පෙමිණි ගමනක් නිසා සියලුම තැන්වලට ගමන් කිරීමට හැකියාවක් නැහැ. නැවත වීඩියෝවකින් සියලු තැන් පිළිබඳ විස්තර කිරීමට ඉදිරියේදී ඔබට සලස්වන්නම්. ගොඩනැගිලි සියල්ල ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කර ඇති අතර ගම්මානයේ සම්පූර්ණයෙන්ම සූර්ය බලශක්තිය වැනි හරිත බලශක්ති ප්‍රභවයන්ගෙන් ක්‍රියාත්මක වේ. උමන්දාව අධ්‍යාත්මික මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මක වන අතර භාවනා සහ දහම් වැඩසටහන් තුළින් මානසික සංවර්ධනයට අවස්ථාව සලසයි. මේ හුදෙක් වාසස්ථානයක් නොව පාරිසරික වශයෙන් වගකීම් සහිත සහ සංසුන් ජීවන රටාවක් ගත කළ හැකි බවට ලෝකයටම දෙන ජීවමාන ආදර්ශයකි. එමෙන්ම උදේ 7 සිට සවස 5 දක්වා පැමිණෙන සියලු දෙනාටම මෙම සුවිශේෂී අත්දැකීම විඳ ගැනීමට අවස්ථාව ලබා දෙයි. කපල පොලිස් කරන උබල තිබෙන්නේ. ඒ වගේම කරඬුව වටේ බිම තැන්පත් කරලා තිබෙනවා මැණික් අර්ධ මැණික් සහ රෙඩ් ගාන තැන්පත් කරලා තිබෙන්නේ. අපි එළියෙන් එළියට පේන චෛත්‍යයේ උඩ කොට්ටහන්තයේදී මේ වගේ තුන් ගුණයක් මැණික් තැන්පත් කරලා තිබෙනවා නිදන් වස්තු විදියට. චෛත්‍යයේ උඩ යට මැණික් තැන්පත් කරපු නිසා මැණික් වෙහෙර කියලා නම භාවිතා කරනවා. කරඬුව ඇතුලේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තිබෙනවා. සංයුරුපත් 100ක් සහ දඹරත්න බුද්ධ ප්‍රතිමා වහන්සේලා 19ක් සමගි. ඒ වගේම කරඬුවේ දකුණු පැත්තෙන් සුදු පාට ලොකු හක්ගෙඩියක් තැන්පත් කරලා තියෙනවා. ඒ හක්ගෙඩිය දක්ෂිණාන්තිත වාලම්පුරිය. වාලම්පුරිය කියන අපිට දකින්න ලැබෙන්නේ නැහැ. නිතර බොහොම කලාතුරකින් තමයි වාලම්පුරිය පහළවන්නේ. අපිට නිතරම දකින්න ලැබෙන්නේ වමට කරකැවුණු හක්ගෙඩිය. ඒ වගේම අනිත් පැත්තෙන් බුද්ධ ශීර්ෂයක් තැන්පත් කරලා තිබෙනවා. ඒ බුද්ධ ශීර්ෂය බාමිය බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශීර්ෂයක්. මේ බාමිය බුද්ධ ප්‍රතිමා වහන්සේලා මේක අවුරුදු 2300කට පෙර අපේ බුද්ධ ශාසනයේ මුලින්ම නිර්මාණ වූ බුද්ධ ප්‍රතිමා වහන්සේලා බාමිය බුද්ධ ප්‍රතිමා වහන්සේලා. ඇෆ්ගනිස්තානයේ බාමිය ප්‍රදේශයේ මේ ප්‍රතිමා වහන්සේලා මුලින්ම නිර්මාණ වුණේ 2001 අවුරුද්දේ ඇෆ්ගනිස්තානයේ විශාල යුද්ධයක් පැවතුණා. ඒ යුද්ධ සමයේදී කැරලිකරුවන් මේ ප්‍රතිමා වහන්සේලාට බෝම්බ ගහලා විනාශ කළා. ඒ විනාශ වූ නටබුන් අතර තිබිලා හමු වුණු තීර්ථයක් චෛත්‍යයේ තැන්පත් කර තිබෙනවා. ඒ වගේම අපි අලුතෙන් හදපු නිර්මාණයක් එහා පැත්තේ අඩි 140ක් දිග සැතපෙළ බුද්ධ ප්‍රතිමා වහන්සේනමක් නිර්මාණ කළේ. ඒ ප්‍රතිමා වහන්සේගේ ගර්භය ඇතුලේ විශාල ධාතු මන්දිරයක් නිර්මාණය වෙනවා උමං විහාරයක් සහිත.
ඒ ධාතු මන්දිරයේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ පින්කමට ඔය අත්තන්ට සාධාර කරන්න පුළුවන් ඉස්සරහා මේසලකට ගොස් ඒ ප්‍රතිමා වහන්සේලා රුපියල් 500 මිල ගණන් වලටයි තිබෙන්නේ. ඔබ විසින් මිලදීගෙන ඒ මේ චෛත්‍යයේ ඉස්සරහට පූජා කරන ඒ ප්‍රතිමා වහන්සේලා 5000 ධාතු මන්දිරයේ තැන්පත් කරන්නයි සූදානම් කොට තිබෙන්නේ. ඉතින් ඔය අත්තන්ට පුළුවන් විදිහට ඒකට ආධාර කරන්න පුළුවන් ඉස්සරහා මේසලකට ගොස් එහෙමනම් සියලු දෙනාට තෙරුවන් සරණයි. නවත වීඩියෝවකින් සියලු විස්තර ගැනීමට බලාපොරොත්තු වෙන සමුගන්නම්. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. තව මේ වගේ වීඩියෝ නරඹන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.